ආයුබෝවන් ශ්‍රී ලාංකික වගේම ලෝකවාසී ජ්‍යොතිෂයට ලැබි ආදරණීය ප්‍රේක්ෂකයන් හැම දෙනාගෙන්ම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ 2026 වර්ෂයේ ජූලි මාසයේ පළමු දින 10 ඇතුළත මේෂ ලග්න හිමියන් වන ඔබට ඇතිවන ග්‍රහ බලපෑම මොන වාගේද කියලා විශේෂයෙන්ම මේ පලාපල කතනය අපි සිදු කරන්නේ සාමාන්‍ය ක්‍රමයට නොවේ. ඉතාමත් නිවැරදි සහ ප්‍රබල ජ්‍යොතිෂ ක්‍රමවේදයක් වන සමුදාය අෂ්ටක එහෙම නැත්නම් සර්ව අෂ්ටක ලකුණු සටහන් සහ ග්‍රහයන්ගේ බිඳු ප්‍රමාණයන් සියුම්ව විශ්ලේෂණය කරලයි. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ ජූලි මාසය පළමු දින 10 ඉතාමත් සුවිශේෂී වන්නේ ඇයි? ඔබේ ලග්න භාවයට ලැබී තිබෙන ඉහළ අෂ්ටක වර්ග ලකුණු ප්‍රමාණය ලකුණු 32ක් 36ක් අතර ප්‍රමාණය ඔබේ ජීවිතයේ ඉදිරි පියවරවන්ට බලපාන්නේ කොහොමද? අන්න ඒ ගැන සම්පූර්ණ විග්‍රහයක් අද මේ වීඩියෝවෙන් අපි කතා කරනවා. වීඩියෝවට යන්න කලින් අපේ CG හෙට්ටිආරච්චි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා සීනුව ලකුණත් ඔබලා තියාගන්න. ඔබලාට ඉදිරියේදී දමන වීඩියෝ ඉක්මනින්ම ලබා ගැනීම සඳහා. ඉතින් අපි බලමු අෂ්ට වර්ග ග්‍රහ බලය කොහොමද අපි හඳුන්වන්නේ කියලා. ජ්‍යොතිෂයේදී ග්‍රහයේ ගෝචරයෙන් ගමන් කරනකොට ඒ ග්‍රහයා ඔබට දෙන සුභ හෝ අසුභ ප්‍රතිඵල තීරණය කරන්න හොඳම ක්‍රමයයි තමයි අෂ්ට වර්ග ක්‍රමය. මේ ජූලි මාසයේ පළමු දින 10 ඇතුළත මේෂ ලග්නය කියන්නේ ඔබේ පළවෙනි භාවයේ දෙස බැලීමේදී සර්ව අෂ්ටක එසේත් නැතිනම් සමුදාය අෂ්ටක වර්ගයේ ලකුණු 32ක් 34ක් සහ 36ක් වැනි ඉතාමත් ප්‍රබල සහ ඉහළ ලකුණු මට්ටමක පවතින බව පෙනෙන්නට තිබෙනවා. සාමාන්‍යයෙන් භාවයක ලකුණු 28කට වඩා වැඩි නම් ඒ භාවය ඉතාමත් ශක්තිමත් කියලා අපි සලකනවා. ඒ අනුව මේ දින 10 ඇතුළත ඔබේ පෞරුෂය තීරණය ගැනීමේ හැකියාව වගේම ඔබේ ශාරීරික ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. රවි, කුජ සහ ගුරු යන ග්‍රහයන්ගේ දායකත්වය මේ රාශියට ඉතාමත් යහපත් මට්ටමක පවතින නිසා පසුගිය කාලයේ තිබුණු පසුබෑමින් මිදිලා අලුත් ජවයකින් වැඩ කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි බලමු ඔබේ රැකියා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට මෙය බලපාන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ඔබේ රැකියාව සහ ව්‍යාපාර පැත්තට මේක බලපාන්නේ කොහොමද කියලා. මේෂ ලග්න හිමියන්ගේ සහජයෙන්ම නායකත්ව ගුණාංග තියෙන කළමනාකරන හැකියාව තියෙන පිරිසක් පාලනය කිරීමේ හැකියාව තිබෙන කාලයක්. එතකොට ජූලි 1 වෙනිදා ඉඳන් 10 වෙනිදා වෙනකම් කාලය ඇතුළත ඔබේ වෘත්තීය තීරණ ඉතාමත් සාර්ථක වෙනවා. විශේෂයෙන්ම ඔබ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉංජිනේරු අංශයේ එසේත් නැතිනම් කළමනාකරන මට්ටමේ රැකියාවල නිරත වන කෙනෙක් නම් ඔබේ අදහස් සහ තීරණ ඉහළ නිලධාරීන්ගේ ඇගයීමට ලක් වෙනවා.
ව්‍යාපාර කටයුතු කරන අයට අලුත් ආයෝජනවලට යොමු වෙන්න. එහෙමත් නැත්නම් පමා වෙලා තිබුණු වැඩ කටයුතු වේගවත් කරන්න මේ දින 10 ඇතුළත හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. ධනභාවයෙන් සහ අයභාවයන්හි අෂ්ටක වර්ග ලකුණු සමතුලිත මට්ටමක පවතින නිසා අනවශ්‍ය වියදම් පාලනය කරගෙන මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඔබට පුළුවන් කාලයක්. ඉතින් මම ඊළඟට කතා කරන්නේ පෞල් ජීවිතය සහ සබඳතා ගැන. ඒ ගැන කතා කරනකොට මේ දින 10 ඇතුළත සඳ සහ සිකුරු සුබ ග්‍රහයන් සුබදායි ලකුණු මට්ටම් වල නිසා පවුල තුළ තිබුණු අනවශ්‍ය මතභේද සහ නොසන්සුන්තා බොහෝ දුරට සමනය කරගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම නිවෙසේ දියුණුව වෙනුවෙන් එසේත් නැත්නම් අලුත් නිවාස ඉදිකිරීම වැනි කටයුතු වලට අදාළව සහකරු හෝ සහකාරිය සමග සුබවාදී සාකච්ඡා ඇති කරගන්නත් පුළුවන් හොඳ කාලයක් වෙනවා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණය හෝ ෆයිබර් සිකියුරිටි වැනි උසස් අධ්‍යාපන ශාස්ත්‍රයන් ගැන තීරණ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමාපියන්ට මෙම කාලය තුළ ඉතාමත් සුබදායි මඟ පෙන්වීම ලැබෙනවා. පවුලේ වැඩිමහල් සමාජිකයාගෙන් හෝ දරුවන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මේ කාලයේදී කැපී පෙනෙනවා. ඒත් එක්කම අපි සෞඛ්‍ය ගැන අවධානය යොමු කරමු. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කළහොත් ලග්නභාවයේ අෂ්ට වර්ග ලකුණු 30කට වඩා වැඩි අගයක පැවතීම නිසා ලොකු සෞඛ්‍ය ගැටලු මතුවන්නේ නැහැ. ශාරීරිකවත් මානසිකවත් යහපත් මට්ටමක් පවතිනවා. නමුත් කුජ ග්‍රහයාගේ යම් යම් බිඳු සටහන් වල වෙනස් වීම නිසා ඉක්මන් කෝපය හෝ කලබලකාරී බව ඇතිවන නිසා වාහන පදවන විට පාරේ ගමන් කරන විට වෙනදාට වඩා ටිකක් ඉවසීමෙන් කටයුතු කිරීම සුබයි. ඒ වාගේම මේ දින 10 ඇතුළත ඔබේ වාසනාව සහ ධනාත්මක ශක්තිය තව දුරටත් වර්ධනය කරන්න ඔබේ ආගමික වත්පිළිවෙත් වලට මුල් තැන දෙන්න. විශේෂයෙන්ම සෙනසුරාදා දිනවලදී දුප්පත් හෝ අසරණ අයට උදව් කිරීම, එසේත් නැත්නම් සතුන්ට ආහාර පාන ලබා දීම වැනි පුණ්‍ය කර්ම සිදු කිරීම මගින් ඔබේ අපල තත්ත්වයන් මගහරවා ගැනීමට උපරිම සුබඵල ළඟා කරගන්න පුළුවන්. ඒ වාගේම බැලුවොත් මේෂ ලග්න හිමියන් වන ඔබට ජූලි මාසයේ මුල් දින 10 කියන්නේ අෂ්ටක වර්ග සටහන අනුව ඉතාමත් ප්‍රගතිශීලී සාර්ථකත්වයට මඟ පාදන සුබ කාල පරිච්ඡේදය. ඉතින් මේ ලැබෙන විශ්ව ශක්තියෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔබේ සැලසුම් සාර්ථක කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝව ගැන ඔබේ අදහස් ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් ලයික් කරන්න. ඔබේ යාළුවන් අතරේ ෂෙයා කරන්න. අමතක කරන්න එපා. ලග්න පලාපල සහ නිවැරදි ජ්‍යොතිෂ විග්‍රහයන් ඉදිරියටත් ලබා ගන්න CG හෙට්ටිආරච්චි YouTube නාලිකාව සමග දිගටම රැඳී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. ස්තුතියි.